ඔයාලා පිළිගන්නවද මම කිව්වොත් මේක රියල් ඉමේජ් එකක් නෙවෙයි මේක AI ජෙනරේටඩ් ඉමේජ් එකක් කියලා. ඇත්තටම මේක AI ජෙනරේටඩ් ඉමේජ් එකක්. ඒකට හේතුව OpenAI ලා එයාලගේ අලුත් ෆීචර් එකක් රිලීස් කරා ChatGPT වලට natively image generation කියලා. මේකෙදි වෙන්නේ ඔයාලට කලින් වගේම image generate කරන්න පුළුවන්. නමුත් ChatGPT එකට use කරේ DALL-E framework එක. එයාලගේම DALL-E framework එක. නමුත් දැන් GPT 4.0 කියන එකට පුළුවන් image generate කරන්න. එයාලා voice generate කරන, text generate කරන multi model එකක් නිසා එයාලට දැන් images generate කරන්නත් පුළුවන්. මේ image generate කරලා තියෙන එකේ. මේකේ තියෙන improvements වගේක් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේක තමයි දීලා තියෙන prompt එක. අර මම දැන් පෙන්නපු image එක හදන්න මේ prompt එක දීලා generate කරපු image එක තමයි මේක. ඊට පස්සේ ඊළඟ message එක දීලා තියෙන්නේ හරි පොඩි message එකක්. මේ ඉන්න කෙනාම hi-fi එකකට අනිත් පැත්ත බලනවා කියලා. එතකොටම අතන රිෆ්ලෙක්ෂන් එකේ තියෙන කැමරමන්ම අලුතින් ජෙනරේට් කරලා තියෙනවා. නමුත් අර කලින් බෝඩ් එකේ ලියලිය හිටපු ගර්ල්ම ඒ හා සමානවම අනිත් පැත්තට අරගෙන තියෙනවා. දැන් අපි දන්නවා ගොඩක් ඉමේජ් ජෙනරේෂන් මොඩල්ස් ගත්තොත් ඒකේ කන්සිස්ටන්සි එක නැහැ. අපි නැත්තම් අපිට මුළු ප්‍රොම්ප්ට් එකම ආයෙ දෙනවා. හැබැයි මේකේ ඔයාලට කන්වර්සේෂන් එකක් විදියට යන්න පුළුවන් එඩිට් කර. ඒ වගේම මේකේ canvas view එකකුත් හම්බෙලා තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් සිලෙක්ට් කරලා මොකද්ද එඩිට් වෙන්න ඕනේ කියලා කියන්න. ඊට අමතරව මේකේ ඔයාලා බැලුවත් පොඩ්ඩක් zoom කරලා මේ text improvement එක. මෙයාලා මේ text rendering කියන part එක ගොඩක්ම හොඳට improve කරලා තියෙනවා. ඔයා දෙන ඕන text එකක් දැන් එයාට typos නැතුවම මේකේ image එකට include කරන්න පුළුවන්.